ඔයා දන්න කාලෙක ඉඳන් ඔයා බලාපොරොත්තු වෙන්නේ සාර්ථක වෙන්න, දියුණු වෙන්න නේද? නමුත් තාමත් එකම තැන නේද ඉන්නේ. දියුණු වෙච්ච මිනිස්සු ඉන්නව නේද? දියුණු වෙන්න තරඟ කරන මිනිස්සු ඉන්නව නේද? කොහොමද මේ කට්ටිය දියුණු උනේ? කොහොමද මේ කට්ටිය තරඟ කරන්නේ? කතා කරමු මේ ගැන මේ වීඩියෝ එකකින්. මම මේක පුංචි කතාවකින් ආරම්භ කරන්නම්. එක්තරා කාලෙක චීනයේ රජකම් කරපු රජතුමෙක්ට විදේශයකින් ඉතාම දුර්ලභ ගණයේ තෑග්ගක් ලැබෙනවා. ඒ තෑග්ග තමයි රාජාලි පැටවු දෙන්නේ. රජතුමා මේ තෑග්ග ලැබුණාම ඉතාමත් සතුටු වෙනවා. මේ රාජාලිව දෙන්නව හරි ආදරෙන්, හරි රැකවරණයෙන් ඇති කරමු කියලා රජතුමා තීරණය කරනවා. ඒ වෙලාවේ ඒ වෙනුවෙන් හොඳ පළපුරුදු දක්ෂතාවක් තියෙන පුහුණුකරුවෙක් රාජකාරියේ යොදවන්න මේ රජතුමා තීරණය කරනවා. රජතුමාගේ ආදරයත් පුහුණුකරුගේ සැලකිල්ලත් එක්ක මේ පුංචි රාජාලි පැටවු දෙන්න දවසෙන් දවස ලස්සනට වැඩෙන්න පටන් ගන්නවා. කාලයක් ගත වෙද්දී ඉතාමත් තේජවන්ත ගාම්භීර පෙනුමක් තියෙන රාජාලියෝ දෙන්නෙක් රජතුමාගේ මාලිගාවේ ජීවත් වෙන්න පටන් ගන්නවා. දවසක් රජතුමාට හිතෙනවා මේ මගේ ආදරණීය රාජාලියෝ දෙන්නව ඉහළ ආසේ ඈතට පියාඹනවා මගේ ඇස් දෙකින්ම දකින්න ඕන කියලා. ඒ නිසා රජතුමා පුහුණුකරුට කියනවා දවසක් නියම කරලා මේ රාජාලියෝ දෙන්නව ඉහළ ආසේ පියාසර කරවන්න අපි පටන් ගමු කියලා. අන්තිමේදී දවස උදා වෙනවා. රජතුමා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. පුහුණුකරු රාජාලියෝ දෙන්නට නියෝග කරනවා ඉහළ අහසට පියාඹන්න කියලා. එක් රාජාලියෙක් චුට්ටක් පියාඹලා ටික ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා ඈත අහසේ පියාඹන්න පටන් ගන්නවා. නමුත් අනිත් රාජාලියා චුට්ට දුරක් පියාඹලා ආපහු හැරිලා තමන් පියාඹන්න පටන් ගන්න කලින් වහලා හිටපු ගහේ අත්තට නැවත වතාවක් එනවා. පුහුණුකරු නැවතත් නියෝග කරනවා. නමුත් ප්‍රතිඵලය එකමයි. මේ රාජාලියා ටික දුරක් පියාඹලා පරණ පුරුදු අත්තටම නැවත ඇවිල්ලා වහනවා. ඒක දැක්කාම රජතුමා පුදුම වෙනවා. ඔහු පුහුණුකරුගෙන් අහනවා ඇයි මේ රාජාලිය ඉහළ අහසේ පියාඹන්න කැමති නැත්තේ කියලා. පුහුණුකරු කියනවා රජතුමනි මේ රාජාලියට පියාඹන්න පුළුවන්. නමුත් එයා කැමති තමන් පුරුදු වෙලා හිටපු අත්තෙම නතර වෙලා ඉන්න. රජතුමාට ඒක අහලා දුක හිතුණා. ඒ නිසා ඔහු විශේෂඥයින්ට ආරාධනා කරනවා කවුරු හරි කෙනෙක් මේ රාජාලියව ඉහළ අහසේ පියාසර කරවන්න පුළුවන් නම් මම ඔහුට විශේෂ තෑග්ගක් දෙනවා කියලා. බොහෝ විද්වත් අය, සත්තුන්ගේ හැසිරීම පිළිබඳව දැනුම තියෙන අය අපූර්ව උත්සාහයක් ගන්නවා මේ රාජාලියව ඉහළ අහසේ පියාඹවන්න. නමුත් කිසිවෙකුටවත් සාර්ථක වෙන්න බැරි වෙනවා. මාස කිහිපයකට පස්සේ එක්තරා සාමාන්‍ය ගොවියෙක් ඉදිරියට එනවා. ඔහු ඇවිත් කියනවා මට පුළුවන් මේ රාජාලියව ඉහළ අහසේ පියාඹවන්න කියලා. ඔහු ඇවිත් හරි සරල දෙයක් කරනවා. රාජාලිය වහලා ඉන්න පුරුදු වෙච්ච අත්ත ඔහු කපා ඉවත් කරනවා. ඊට පස්සේ රාජාලියට පියාඹනවා හැර වෙන විකල්පයක් තිබුණෙම නැහැ. ඒක දැකලා රජතුමා පුදුම වෙලා අහනවා විද්වත් අයටත් බැරි වුණ දේ ඔබ කොහොමද කළේ කියලා. අර ගොවියා hina වෙලා කියනවා රජතුමනි මම විද්වත් කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්, සාමාන්‍ය ගොවියෙක්. මම කළේ එයාගේ පුරුදු අත්ත ඉවත් කරපු එක විතරයි. ඉතින් ඔයාලට තේරෙනවද මේ සරල කතාවේ තියෙන ගැඹුර? මෙතනින් අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. රාජාලියා කියන්නේ සාමාන්‍ය පක්ෂීන්ට වඩා අපූර්ව විභවයක් තියෙන පක්ෂියෙක්. ඔහු මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 3000කටත් වඩා ඉහළ අහසේ පියාඹන්න පුළුවන් හැකියාවක් තියෙන පක්ෂියෙක්. නමුත් ඒ රාජාලියාගේ සුවපහසු කලාපය, සුවපහසුකම, පියාඹන්න තියෙන මැලිකම, ඒ වගේම කන්ෆර්ට් සෝන් එක නිසා එයාගේ විභවය සීමා කරලා තිබුණා. මේක රාජාලියට විතරක් නෙමෙයි. අපි හැමෝටම එහෙමයි. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ අපූර්ව විභවයක් අරගෙන. නමුත් අපිම හදාගත්ත සුවපහසු කලාපය නිසා ඒ විභවය වහලා දානවා. කන්ෆර්ට් සෝන් එක ඇතුලේ හැමදේම ආරක්ෂිතයි. ස්මූත්. අපි පුරුදු විදියට හැමදේම ලස්සනට වෙනවා. කිසිම බයක් නැහැ. එදිනෙදා කරගෙන යන කටයුතු ටික ඒ විදිහටම වෙනවා. අපි හරි සරලව ජීවත් වෙනවා කන්ෆර්ට් සෝන් එක ඇතුලේ. නමුත් ඔබේ ඉන්න තැනින් තරමක් ඉහළට යන්න ඕනේ නම් ඔබේ හීන, ඔබේ අරමුණු, ඔබේ බලාපොරොත්තු, ඔබේ ජීවිතේ උසස් තත්ත්වයන් වලට යන්න නම් මේ සුවපහසු කලාපයේ මග ඇරලා අඩියක් ඉස්සරහට තියන්න වෙනවා. එතකොට ඔබේ හීන, ඔබේ අරමුණු, ඔබේ බලාපොරොත්තු සියලුම දේ තියෙන්නේ මේ සුවපහසු කලාපය කියන සර්කල් එකකින් එපිට. මේ සුවපහසු කලාපය කියන සර්කල් එක ඇතුළෙම අපි ජීවත් වෙනවා නම් අපේ හීන හැමදාම හීනයක්ම විතරයි. 2026 අලුත් අවුරුද්දක් ආරම්භ වෙලා තියෙනවා. ඔබ ඔබෙන්ම අහලා බලන්න ගිය අවුරුද්ද ආරම්භයේ හිටපු ඔබමද තාමත් ඉන්නේ කියලා. ඔබ තවමත් පරණ කන්ෆර්ට් සෝන් එක ඇතුලේ නම්
අදම තීරණයක් ගන්න. ඒ සර්කල් එකෙන් එහා තියෙන ඔබේ අරමුණු හීන බලාපොරොත්තු වෙනුවෙන් කැප වෙන්න. දවසකට 100ට එකක් වර්ධනය කරගන්න. මොනයම් හෝ ශේෂ්ත්‍රයකින් 100ට එකක් වර්ධනය කරගන්න. ඒ වෙලාවට අලුත් දෙයට අඩිය තියෙනකොට සමහර විට බයක් දැනෙන්න පුළුවන්. අනාරක්ෂිත බවක් දැනෙන්න පුළුවන්. අභියෝගාත්මක ගතියක් දැනෙන්න පුළුවන්. එහෙම දැනෙනවා නම් සතුටු වෙන්න. මොකද ඒක තමයි ඔබේ ජීවිතේ ලෙවල් අප් වෙන පළවෙනි ලකුණ. ඉතින් ඔබම තීරණය කරන්න මේ 2026 අලුත් අවුරුද්දේ අර රාජාලියට පියාඹන්න බැරි වෙච්ච හේතුව එයාගේ සුව පහසු අත්ත. ඒ වගේම ඔයාට ඔබට ඉගිලෙන්න බැරි වෙන්න හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරලා දාලා ඒ සර්කල් එකෙන් එළියට යන්න පළවෙනි පියවර තබන්න. ඉතින් ගෙවුණු අවුරුද්දේ පරණ පුරුදුත් එක්ක තවමත් ජීවත් වෙන්නේ නැතුව අලුතින් නිර්මාණය කරපු අලුත් පුරුදු සමග මම අර කියපු සර්කල් එකෙන් එළියට යන්න පුළුවන් අභියෝගාත්මක පුරුදුත් සමග කන්ෆර්ට් සෝන් එකකින් මිදිලා තවත් ස්ටෙප් එකක් ඉදිරියට යන්න අදම පටන් ගන්න. තීරණය ඔබේ අතේ.